රුවිස් ඩයරි එක එකතු වෙලා ඉන්න ඔයාලට අද මම අරගෙන ආවේ අධ්‍යාපන ප්‍රවේශ ගැන. ඉතින් මේ අධ්‍යාපන ප්‍රවේශ ප්‍රධාන වශයෙන් කොටස් 4ක් ඔස්සේ කතා කරන්න පුළුවන්. අද මම බලාපොරොත්තු වෙන මුලින්ම ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය හා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ගැන කතා කරන්න. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය කියලා කියන්නේ ගුරුවරයා කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රවේශයක්. මෙහිදී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සැලසුම් කිරීම, සංවිධානය කිරීම, තීරණ ගැනීම වගේම ඒවා ක්‍රියාත්මක කිරීම සියලුම දේ සිද්ධ කරන්නේ ගුරුවරයා විසින්. එහෙමනම් ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ ප්‍රධාන වෙන්නේ ගුරුවරයා. ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයේ ප්‍රධාන ලක්ෂණ ගත්තොත් එහෙම ඒකපාර්ශ්වික සංනිවේදනය, ගුරුවරයාගේ ආධිපත්‍ය ප්‍රධාන වීම, සිසුන් නිෂ්ක්‍රීය අසන්නන් පමණක් වීම වගේ දේවල් ගන්න පුළුවන්. තවත් සරලව පැහැදිලි කරනවා නම් මේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයේදී වෙන්නේ ගුරුවරයා මූලික වෙලා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය මෙහෙවනවා. එතකොට මේකෙදි දැනුම ලබා දීම තමයි මූලිකම අරමුණක් වෙන්නේ. එතකොට ශිෂ්‍යයන් ගොඩාක් වෙලාවට නිෂ්ක්‍රීයව අහගෙන ඉන්නවා. දැන් උදාහරණයකින් මේ පැහැදිලි කරනවා නම් අපි හිතමු පන්ති කාමරයක ගුරුවරයා ඉතිහාසය පාඩමක් උගන්වනවා. එතකොට ගුරුවරයා විතරයි කතා කරන්නේ. ගුරුවරයා පාඩම පැහැදිලි කරන්නේ බෝඩ් එකේ ලියලා. එතකොට පන්තියේ ඉන්න ළමයි මේ නිශ්ශබ්දව අහගෙන ඉන්නවා. එතකොට ළමයිට ප්‍රශ්න අහන්න තියෙන අවස්ථාව අඩුයි. ඉතින් මේ දෙයට තමයි අපි කියන්නේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනය කියලා. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය කියලා කියන්නේ ශිෂ්‍යයා කේන්ද්‍ර කරගෙන ඉගෙනුම් ක්‍රියාවලිය සංවිධානය කරන අධ්‍යාපන ප්‍රවේශයට. ඒතර මෙහිදී ගුරුවරයා විසින් ඍජුව දැනුම ලබා දීම වෙනුවට ශිෂ්‍යයාට තමන්ම දැනුම ගොඩනගා ගැනීමට අවස්ථාව ලබා දීම තමයි සිද්ධ වෙන්නේ. වගේම තමයි මේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ගොඩනැගෙන්න රූසෝ, ජෝන් ඩුවී වගේ දාර්ශනිකයන්ගේ අදහස් වගේම තමයි මාස්ලෝ, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ මනෝවිද්‍යාඥයන්ගේ අදහස්ද හේතු වෙලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් එහෙම 1989 ළමා අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 28 හා 29 වගන්ති මගින්ද මේ ළමා කේන්ද්‍රීය අධ්‍යාපනයක අවශ්‍යතාවය අවධාරණය කරලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ ප්‍රධාන ලක්ෂණ මොනවාද කියලා. පළවෙනි එක තමයි ගුරු සිසු සබඳතා ඉහළ මට්ටමක පැවතීම. ඊළඟට ගත්තොත් වචනවල ඉගැන්වීමට වඩා ක්‍රියාවෙන් ඉගෙනීම වැදගත් වීම, ඉගෙනුම් පරිසරයේ විවිධ වීම, විවිධ ඉගෙනුම් ක්‍රම යොදා ගැනීම, ශිෂ්‍ය විවිධතා සැලකිල්ලට ගැනීම, ඉගැන්වීමට වඩා ඉගෙනුම වැදගත් වීම, ඉගෙනුම්ලාභියාගේ අවශ්‍යතා, හැකියා, දක්ෂතා, රුචීන් සැලකිල්ලට ගැනීම හා ඉගෙනුම්ලාභියා කේන්ද්‍ර කර ගැනීම. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ගැන තවත් සරලව පැහැදිලි කරනකොට උදාහරණයක් ගත්තොත් එහෙම හිතමු පන්තියක භූගෝල විද්‍යාව පාඩමක් උගන්වනකොට ගුරුවරයා විසින් ළමයිව කණ්ඩායම් වලට බෙදනවා. ඊට පස්සේ ළමයිට ජල දූෂණය, වායු දූෂණය වගේ මාතෘකා ලබා දෙනවා. ඊට පස්සේ මේ ළමයි පොත්පත් වලින් අන්තර්ජාලය භාවිතා කරලා ඒ වගේම ළමයිගේ එදිනෙදා අත්දැකීම් භාවිතා කරලා මේවට අදාළව තොරතුරු හොයලා පන්ති ඉදිරියේ ඉදිරිපත් කරනවා. මේ අවස්ථාවේදී තමයි ගුරුවරයා අවසානයේ මඟ පෙන්වන්නෙක් විදිහට පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. ඉතින් මේ තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය කියලා කියන්නේ. එහෙමනම් අවසානයේදී අපිට පැහැදිලි වෙන්නේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයේදී ගුරුවරයා ප්‍රධාන වෙන අතර දැනුම ලබා දීම, පන්තිය පාලනය කිරීම, තීරණ ගැනීම හැම දෙයක්ම ගුරුවරයා විසින් තමයි සිද්ධ කරන්නේ. ඒතර මේදී දේශන ක්‍රමය තමයි ප්‍රධාන වෙන්නේ. ළමයි නිෂ්ක්‍රීය අසන්නන් බවට පත් වෙනවා. මේ ඒතර ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේදී වෙන්නේ ශිෂ්‍යයා තමයි ප්‍රධාන වෙන්නේ. ගුරුවරයා මඟ පෙන්වන්නෙක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. මෙහිදී ළමයි ක්‍රියාකාරීව ඉගෙන ගමින් තමන්ම දැනුම ගොඩනගා ගන්නවා වගේම තමයි ඔවුන්ගේ අවශ්‍යතා, හැකියා, ඒ වගේම රුචීන් සැලකිල්ලට ගන්නවා. මේ නිසා ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයට වඩා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ ක්‍රියාකාරී ඒ වගේම ප්‍රගතිශීලී ප්‍රවේශයක් විදිහට තමයි සැලකෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් සමාජ කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය වගේම සංවර්ධන කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රවේශය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකල් රුවිස් ඩයරි එක දිගටම රැඳිලා ඉන්න.